මේ පාර්ලිමේන්තුව පිහිටලා තියෙන භූමිය වාස්තු දෝෂයි මේ පිහිටීම බලපානවා. පහුගිය ටිකේ ලොකු ව්‍යසනයක් ඇති වුණා ගම් වතුරක් ආවා. ඒ නායකගේ ගෙවල් වල වාස්තු දෝෂ තියෙනවද? අපි ඉන්නේ වෙසක් පොය වැරදි කියන මතේ. එතකොට අපි අද දැනගන්න කැමති කැලුම් මහත්මයාගේ මතය මොකද්ද? මෙන්න මේ වගේ රසවත් කාරණාවක් ගණනාවක් තමයි කතා කරන්නේ රැඳිලා ඉන්න අපි එක්ක. ආණ්ඩුව අවුරුදු 3 වගේ සම්පූර්ණ වෙනකොට එක මතයක තියාගන්න බැරි වෙනවක දෙදරලා යනවා. අයිබෝන් සුබ දවසක් වේවා. අද අපි කතා කරන්නේ වෙනස් වූ මාතෘකාවක් හෙළ රහස් තුලින්. අද අපි කැඳවාගෙන ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්ය කැලුම් ගුණතිලක මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් රෂාන් මහත්මයා. ඔබතුමා දැක්කහම මට මේක කොහෙන් පටන් ගන්නවද මොනව අහන්නද කියලා තේරෙන්නේ නැහැ. මොකද ඔබතුමා ඉන්න වෙලාවේ මට හිතෙනවා මේක බලන්න ප්‍රේක්ෂකයින්ට වෙනද කතා කරන්නේ නැති සෙනගට ඒ කියන්නේ මහජනතාවට ඌමනා කරන කරුණු කීපයක් එළියට ගන්න මට ඌමනා තියෙන ඔබතුමාගෙන්. මොකද අපි දැන් දැකලා තියෙනවා වැඩසටහන් ගණනාවක් අපි බලපුවාම මේ එකම කාරණා ටිකක් ගැන තමයි මේ ගෘහ නිර්මාණ ශිල්පී ගැන කතා කරන්නේ. නැත්තම් මේ වාස්තු වල කතා කරන්නේ එකම කාරණා කීපයක් ගැන. ඒ ගොඩක් වැඩසටහන් වල මම දැකපු දෙයක් තමයි කලුම් මහත්මයා සාමාන්‍ය ජනතාවට ඒක තේරුම් ගන්න අමාරුයි. මොනවද මේ කියන වචන කියලා තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කතා කරන කාරණාව කියලා තේරෙන්නේ නැහැ. දැන් අපි මේක ගොඩක් කරන්නේ මේ ශිල්පයේ දන්න අයට නෙමේ මහ ජනතාවගේ ප්‍රයෝජනෙ පිණිස. ඇත්තටම කැලුම් මහත්මයාගෙන් මම දැනගන්න කැමති මොකද්ද මේ වාස්තු විද්‍යාව? මොකද්ද මේ ගෘහ නිර්මාණ ශිල්පය කියන්නේ? ඒකෙන් මිනිස්සුන්ට මොකද්ද තියෙන වැදගත්කම? දැන් උදාහරණයකට දැන් මම යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම කරන හින්දා මම දන්නවා ගෙදරකට ගිහිලා බලපුවාම ඒ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. අපි කිව්වහම එන්න මේ හින්දායි වෙලා තියෙන්නේ කිව්වහම එහෙම දේවල් තියෙනවාද? එහෙම කරන්න ඕනේද? බහිරව පූජාවක් දෙන්න ඕනේද? වාස්තු බලන්න ඕනේද කියලා අහනවා. ඇත්තටම එහෙම දේවල් තියෙනවාද? එහෙම දේවල් බලන්න ඕනේද කලුම් මහත්මයා? වරුෂාන් මහත්මයා මේ බොහොම ස්තුතියි මුලින්ම මේ අපේ වැඩසටහන ආරාධනා කිරීම සම්බන්ධව. මේ ඇත්තම ගත්තොත් එහෙම බහුතරයක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක. එයට ප්‍රශ්නයක් වුණාම තමයි තේරෙන්නේ මොකක් හරි මෙතන අවුලක් තියෙනවා කියලා. ඒ කියන්නේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙත් තේරෙන්නේ අර අපි මේ සමාජීය භාෂාවෙන් කිව්වොත් මොන හරි ගැටලුවක් තියෙනවා. අවුලක් තියෙනවා. මොකක්ද අවුල කියලා දන්නේ නැතුව තමයි සමහරවිට විභාගාතේ යන්නේ. ඔව්. එතනදී මේ ඔය මූලික කාරණාව තමයි අපි වාස්තු එහෙම නැත්නම් මේ ගෘහ නිර්මාණ ශිල්පය කියන concept එක ඇතුලේ මූලික යතන රොෂාන් මහත්මයා ඇයි අපි වාස්තු බලන්නේ නැත්නම් වාස්තු වලින් මොකද්ද වෙන්නේ කියන අදහස ගත්තොත් එහෙම මම අර සාමාන්‍යයෙන් සරලව තේරුම් ගන්න විදිහට කිව්වොත් එහෙම අපි කොහේ හරි තැනකින් මේකට මම ජ්‍යොතිෂය චුට්ටක් ආඳ ගන්නවා අපි කොහේ හරි තැනක ගිහිල්ලා අඹ පැලයක් ගන්නවා කියලා උදාහරණයක් හිතමුකෝ අපි කොහේ හරි ගිහිල්ලා අඹ පැලයක් ගන්නවා ඒ අඹ පැලේ ගන්නකොට කඩේ මුදලාලි කියනවා මේක මෙන්න මේ වර්ගයේ අඹ පැලයක් මාස 6ක් යනකොට මේ අඹ පැලේ පීදෙනවා මෙච්චර ගෙඩි සංඛ්‍යාවක් එනවා. ඇත්තටම කේන්ද්‍ර බලන අපි හැමෝම වගේ අයත් පුද්ගලයාගේ හඳහන් අරගෙන ඒ පුද්ගලයා ගැන එහෙම පලාපලයක් කියනවා. හැබැයි සමහර වෙලාවට ඔය අඹ පැලේ අපි අරගෙන ඇවිල්ලා ගෙදර හිටවනවා. හිටවලා අපි පෝර ටික හරියට දාන්නේ නැහැ. හරිද? එහෙම නැත්නම් අපිට හිටව ගන්න අමතක වෙලා කොහේ හරි පැත්තක අර කළු පහර ඉටි බෑග් එකේම තියලා තියෙනවා. හරි සමහර කෙනෙක් පොහොර තියෙන තැනක හිටවනවා, සමහර කෙනෙක් මඩ තියෙන තැනක හිටවනවා. එහෙම නැත්නම් මේ අර වතුරට යට වෙන කිරිමැටි වගේ තියෙන. ඒක හරි මේක බලන කෙනාට තේරෙනවා නම් හරි වැදගත් තැනකට ඔබ එන්න හදන්නේ. හරිද? එතකොට දැන් මේ හිටවල තියෙන තැන වෙනස් වුණාම අර කියපු අස්වැන්න එන්නේ නැතු වෙනවා. අර කියපු ගෙඩි අපි හිතමු මාස 6න් පීදෙන්නේ නැතු වෙනවා. දැන් අපි කළු පාටිට බෑග් එකේ තිබ්බොත් මාස 6න් පීදෙන්නේ. එහෙම නැත්නම් සමහරලාට හරියට පෝර පසක් නැති තැනක හිටවුවොත් එහෙම ගහ හිතන තරම් එන්නේ නැහැ. කරන් ගෑටි වෙනවා. මාස 6 කියපු එක 8 වෙනවා. ගෙඩි 200ක් හැදෙනවා. ලොකු මෙච්චර ගෙඩි කියපු එක චූටි ගෙඩි ටිකක් හැදෙනවා. මේ වෙනවා. එතකොට අපි ගහට බැනලා වැඩකුත් නැහැ. ගහ විකුණුපු එක්කනට බැනලා වැඩකුත් නැහැ. අපි අර පැලේ හිටවපු තැන ශාස්ත්‍රීක නැහැ. අන්න ඒ වගේ අපිත් බීජයක් සසරේ අනන්ත වූ කුසල් පින් අපි කරලා ඇති ඒ වගේම අකුසලුත් කරලා ඇති හැබැයි අපි කියන බීජය පොළවේ පය ගහලා පැලවෙන්නේ කොතනද එතන අනුව අපේ අස්වැන්න අඩු වැඩි වෙනවා දැන් උදාහරණයකට කැලුම් මහත්මයා එකම කේන්දර සටහන් තියෙන පුද්ගලයෝ දෙදෙනෙක් අපි හිතමුකෝ ගම්පහ එක්කෙනෙක් උපදිනවා අනිත් කෙනා හම්බන්තොට උපදිනවා එකම කේන්දර සටහනේ කිසිම වෙනසක් නැහැ එතකොට දැන් කවුරු හරි හිතන්න පුළුවන්නේ මේක දෙන්නගේ එකම පලාපලේ එකම විදිහ කියලා නෑ.
ඒ මිනිස්සයා ජීවත් වෙන පරිසරය බලපානවා බලාපළවලට. අනිවාර්යයෙන්ම ශාන්මත්ම. ඒක තමයි ගොඩක් අහන්නේ මේ එකම ස්පිතාලේ එකම වෙලාවට මේ කී දෙනෙක් ඉපදෙනවද කොහොමද වෙනස් වෙන්නේ? අර පරිසරයේ මත වෙනස් වෙනවා. අම්බ පැල දෙක තැන් දෙක තාත්තා බලපානවා ජීවත් වෙන පරිසරය බලපානවා. මොකද අම්මා තාත්තගේ කුසල ශක්තිය බලපානවා. පරිසරය බලපානවා. ගෙදර අර පරිසරය ඇතුලේ කියන්නේ අපි මේ තියෙන ගෙදර වාස්තු කියන කාරණා ටික බලපානවා. ඒක හරියට අනිත් පැත්තේ උදාහරණයක් ගත්තොත් ශාන්මත් අපි හිතන්නකෝ දැන් තනකොළ ටිකක් කොහෙ තියෙනවා. කවුරු හරි ගිහිල්ලා ඕකට පොල් කට්ටකින් වහලා දානවා. ඉතින් පොල් කට්ට කිසිම සම්බන්ධයක් නැහැ. පොල් කට්ට උඩ තියෙන්නේ. හැබැයි පොල් කට්ට හිල් තියෙන නිකන් පොල් කට්ටක් වුණොත් ඒක ඇතුලේ තනකොළ ටික මැරෙන්නේ නැතුව තියෙනවා. හිල් නැති පොල් කට්ටක් නම් තනකොළ ටික මැරෙලා යනවා. ඉතින් අපේ ගෙදරත් ශක්තිය එන ගෙදරක් නම් අපි ජීවත් වෙනවා. ශක්තිය එන්නේ නැති ගෙදරක් නම් අපි ඇතුලේ අපේ ශක්තිය මැරිලා ගිහිල්ලා අපේ කේන්දරේ අපි කියපු රජ වෙනවා කිව්වනම් අපි සමහරවිට බලු වෙලා යනවා. ඒ කියන්නේ අපේ තියෙන ලැබීමත් අරත් හින්දා නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් නැති. ඒ කියන්නේ වාස්තු විද්‍යාව අනුව කොච්චර හොඳ, ඒ කියන්නේ ජ්‍යොතිර්වේදයට අනුව කොච්චර හොඳ කේන්දරයක් වුණත් වාස්තු විද්‍යාවේ ප්‍රශ්න තියෙන ගෙදරකට ගියොත් එහෙම අර ලැබීම් ටික අපට නොලැබෙන්න පුළුවන්. අනිවාර්යෙන්. දැන් උදාහරණයකට කැලුම් මහත්මයා මේ මට පැහැදිලි කරන්න ඔබතුමා අපි දැන් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මුලින්ම ගයක් හදන්න අඩිතාලම දානවා, ෆවුන්ඩේෂන් එක දානවා. එතකොට දැන් නවීන ක්‍රමේ අනුව කියන්නේ ප්ලෑන් අඳින කෙනෙකුට කියලා මේකේ ප්ලෑන් එකක් මේ ගෙට ඇඳ ගන්නවා. ඊට පස්සේ කරන්නේ මේගොල්ලන් මේකට අත්තිවාරම දානවා. අත්තිවාරම දාලා ඉවර වෙලා සමහරට පෙලක් අය කියන ඕගොල්ලන් බැලුවේ නැද්ද මේක කාටවත් පෙන්නුවේ නැද්ද කියනවා. එතකොට දැන් අපට පෙන්වන්න එනකොට නැත්තම් ඔබට පෙන්වන්න එනකොට මේක මේගොල්ලන් අත්තිවාරම දාලා ඉවරයි. දැන් හරිනම් මේක වෙන්න ඕනේ අත්තිවාරම කපන්න කලින් අඩිතාලම කපන්න කලින් වාස්තු විද්‍යාව සම්බන්ධව දන්න කෙනෙකුට මේක දීලා මේක පෙන්න ගන්න ඕනේ මේකේ වැරදි තියෙනවද මේකේ වර්ගඵලය කොහොමද මේකේ ආවිෂ කොහොමද මේකේ අයවැය කොහොමද කියලා බලා ගන්න ඕනේ. මොකද අර මේ ගෙදරට ප්ලෑන් එක අඳින එකයි මේක වාස්තු විද්‍යාව බලන එකයි කියන්නේ දෙකක්. දැන් ගොඩක් ප්ලෑන් අඳින කට්ටිය මේක වාස්තු බලන්න දන්නේ නැහැ. අනිවාර්යයෙන්. දන්න කීප දෙනා ඉන්නේ. එතකොට මේක ප්ලෑන් එක ඇඳපු එක අඩිතාලම කපන්න කලින් පෙන්වන්න ඕනේ. එතකොට ඒකේ ඇත්තටම ඇත්තක් තියෙනවද? ඔබගේ අත්දැකීම් කොහොමද? ඔව් රෂාන් මහත්මයා ගොඩ අත්දැකීම් තියෙනවා. මොකද හේතුව දැන් අර ඔබ කිව්වා වගේම ප්ලෑන් නැත්නම් ඩ්‍රෝවින් පාර්ට් එක දන්න කට්ටිය මේ ප්ලෑන් අඳිනවා. එතකොට ඒ සමහරලාට පුංචි දේවල් ටිකක් දන්නවා. දැන් මේ වාස්තු සාකච්ඡා වෙලා ඔබ කිව්වා වගේ ප්‍රෝග්‍රෑම් වල ටිකක් දැකලා ඒ වෙලා පොඩි මූල යම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට බැලුවල්මට සමහරලාට මේ අය කියනවා නෑ මමත් වාස්තු දන්නවා මම වාස්තු විද්‍යානුකූලව තමයි හැදුවේ කියලා කාරණා. හැබැයි අරගෙන බලපුවාම සමහර වෙලාවට ඒ පුද්ගලයාගේ නැකතට අර ඔබ කිව්වා වගේ ඒකාදශ පොරොන්දම සෝඩ ඒක පොරොන්දම් පරීක්ෂාවක් මේක අපි කරනවා. අයවැය බලනවා. එහෙම වේද වෙනවද මොනවද කියන එක බලනවා. එතකොට ඒක ලැබීම කොයි වගේද, දේවතා කොයි වගේද මේ කියන කාරණා ටික බලනවා. එතකොට ඒව බලලා නැහැ. ඊළඟ කාරණාව තමයි සමහර වෙලාවට ඔහු ඒ හදපු ඩ්‍රෝවින් එක කරපු එක්කෙනා සමහරලාවට දන්නේ කුස්සිය ඔය ගිනි කොන පැත්තට දාන්න ඕන. ඒ වගේ චූටි කාරණා ටිකක් තමයි කීපයයි දන්නේ. එතකොට සමහරලාවට මරමස්ථාන වේද වෙලා අපි හිතමු සමහරලාවට ద్వාර සටහන නැත්නම් ගෙදරකට ප්‍රධාන වැදගත් වෙන කාරණාවක් තමයි දොරවල් තියෙන තැන් ටික. දොරවල් එක්ක පාදවල වැරදි පාදවලට දාලා තියෙනවා. එතකොට එහෙම නැත්නම් අර ඔබ කිව්වා වගේම වර්ගයේ වරද්දලා. එහෙම නැත්නම් අපි ඔය කුරුස වගේ ඒවා වැටිලා. ඒතර මේ වගේ දේවල් එක්කලා සමහරව අත්තිවාරම දාලා තියෙනවා. දැන් මේ ඔබ මේ කියනවා වගේම දවස් 3කට හෝ 4කට විතර කලින් මම දැන් අලුත් ඒ කියන්නේ යාගේ නංගි ගෙදර බැලුවා. එයාලගේ ගෙදර අවුරුදු 10කට විතර කලින් මං ගාවට ආපු කෙනෙක්. එයාලගේ යටටට්ටුව හදලා ඒක කම්ප්ලීට් කරගන්න බැරිව උඩ තට්ටුවත් හදාගන්න බෑ. අර හදපු එක තියෙන යට තට්ටුව හැදුවා. නමුත් සම්පූර්ණ කරගත්තේ නෑ. උඩ තට්ටුව හදාගන්නත් බැරිලා තියෙනවා. මේකෙත් සම්පූර්ණ තියෙන කාරණාව තමයි මේ අර ආලෝක රේඛා ගැටලු තිබිලා තිබුණා. එතකොට ඒ වගේම අපි ආලෝක රේඛා නම් මම කියන්නේ මොනවද පස්සේ කතා කරමු. මම කියන්නේ මේ මූලික දේවල් ටික ඇරෙන්න එතනින් එහාට සංකීර්ණ වාස්තු ගැටලු එකක්වත් හරියට निराකරණය කරන්න තිබුණේ නෑ. එතකොට වෙන්නේ අර ඔබට ඒ මොහොතේ නැත්නම් මේ වැඩේට අත ගහනකොට ලක්ෂ 50ක් තියා නැත ගැහුවා නම් ඒ ටිකෙන් කොහොම හරි කරලා පොඩි ටික විතරයි එතනින් එහාට එක හිර වෙනවා. දැන් සමහරලාට ඔබ දන්නවා ජ්‍යොතිර්වේදියෙක් වුණත් නැකත් හදලා දෙනවා මේ වැඩේ පටන් ගත්තාම කොහෙන් හරි සල්ලි ටික ඇවිල්ලා ඊටු ටික වැඩේ වෙයි. එතනම කලු මහත්මයා දැන් අපි හිතමුකෝ වාස්තු ශිල්පියෙක් ලවා මේක හරියටම වාස්තු ටික බලා ගන්නවා. නමුත් දැන් පෙලක් අය වාස්තු බලන්න තව කෙනෙකුට දෙනවා මේකට නැකතක් තව තැනකින් අද අපි ළඟට ඒ ටික බලන්න එනකොට වෙන තැනකින් නැකත් අරගෙන ඉවරයි. දැන් සමහර විට දැන් ඔබ වාස්තු ටික කොච්චර හොඳට බලලා දුන්නත්
මේක වැරදි නැකතක පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ තර ප්‍රශ්නෙම හිටිනවා. ඒ කියන්නේ අපි පුද්ගලයාට ගත්තාම ජන්ම සම්පත් විපත් ආදී වශයෙන් තියෙනවා. එතකොට සමහර කට්ටිය කරන කාරණාවක් තමයි ගෘහ මූලිකයා දැන් ඔය හඳාන රජනවා මම මේ ගේ හදන්න පටන් ගන්නවා කියන එක. ඒක අරගෙන ගිහිල්ලි වෙලා කමක් නැහැ නැකතක් හදලා දෙන්න මට හදිස්සි කියලා කියනවා. දැන් මම දන්නවා මගේ ගෙවල් ළඟම එකක් පටන් ගත්තා මම බෑයි කිව්වා දෙන්න එයා කෝණ මාසින් දාත හැරපුවාම එයාට හදිස්සි මේ ඉස්සරහට වහින්නත් වෙනවනේ කියලා පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ මාසෙක විතර පටන් ගත්තගේ තට්ටු දෙකේගේ දැන් හදලා ඉවරයි. අරයාගේ තට්ටු දෙකේගේ තාම තනි තට්ටුවවත් හදලා ඉවර නැහැ. ඒතකොට මේ වගේ අර සමහර ලාවට හදිස්සියට ඒ කියන්නේ සමහරට අපි ඔබ කිව්වා වගේ වෙන තැනකින් බලලා එහෙම නැත්නම් අපි අර දෙන්න බෑ කියපුවාම නෑ අපිට ඉක්මන් හදිස්සි කියලා හිතාගෙන සමහරු ගිහිල්ලි වෙලා ඔයක කිච්චර ගැටලුවක් නැහැ කියලා හදාගන්න තැන් තියෙනවා. එහෙම වුණාම අර හිරවීම කියන කාරණා සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැකතක් හැකිතාක් උපරිම සුද්ධ කරලා ගත්තොත් තමයි ඒක හොඳ. ඒ කියන්නේ ඒක අපිට සම්පත් නැකතක් ඒ කියන්නේ අපිට ලැබීම් සම්බන්ධ නැකතක් වෙනවා වගේම. එතකොට ඔබ බලන්න ඕන ඔය ගෙවල් වල හදනකොට සමහර ලාවට දැන් ගයක් ලැබීම සමහරලාවට තියෙන්නේ ගෘහ මූලිකය මේකට සල්ලි මේ මොහොතේ වියදම් කළාට සමහරවට ගේක ලැබීම තියෙන රොෂාන් මහත්මයා ගෙදර ගෘහණියට වෙන්න පුළුවන්. හරිද? සමහරලාවට දැන් අපි හිතමුකෝ එයාලා කසාද බඳලා අවුරුදු 10ක් විතර වෙනවා. හරි. දැන් ළමයා ඉන්නවා. ළමයා වැඩි වියටපත් වුණාට පස්සේ තමයි සමහර වෙලාවලට ඒ ගෙවල් එයාලට හදන්න හිතෙන්නේ ගයක් ඉඩමක් ගන්න වාසනාව වෙන්නේ ගේ හැදෙන වාසනාව වෙන්නේ. එතකොට ඒ දෙමාපියොත් තේරුම් ගන්න ඕන අපි අවුරුදු 10ක් මේ තැන් වල හිටියා මේ ගෑනු ළමයා ලොකු ළමයෙක් වුණාට පස්සේ තමයි ඔන්න අපිට මේවා එන්න පටන් ගත්තේ. එහෙනම් ගෘහ මූලිකයාගේ අම්මගේ තාත්තගේ නෙමෙයි අර දුවගෙත් හදාන යම් තැන් වලදී මූලික කරගන්න සිද්ධ වෙනවා. මේ වගේ ඒ මොහොතේදී ගයක් හැදීමට වඩාත්ම වාග්ය තියෙන එක්කෙනා කවුද කියලා අපිට හොයාගන්න සිද්ධ වෙනවා. වැඩිම වාසනාව තියෙන එක්කෙනා ඉස්සරහට දාගන්න එක තමයි සටනක් වුණා දිනන ලේසිම විදිය. ඒ නිසා මේකත් ගයක් හදනවා කියන එකත් පොඩි යුද්ධයක් නේ. ලේසි එකක් නෙමෙයි. දැන් ඔබ දන්නවා අද කාලේ හැටියට නම් මේ දිනන්න බැරි යුද්ධයක්ද මන්ද. ඒ කියන්නේ ඒක අවසානයේදී මේ අවුරුදු 10ක රොට්ටු වෙලා ණය ගෙවලා අවසානයේදී ඒකෙන් ලාභයක් නැහැ. නමුත් ඒකට යට කරලා විතරයි තියෙන්නේ. නමුත් ඒකත් හරි අමාරුයි මිනිස්සු කරගන්න. ඒ නිසා ඒක පුළුවන් තරම් ප්‍රශ්න අඩු වෙන විදිහට කරගන්න නම් ගෙදර හැමෝගෙම කේන්ද්‍ර ටික හරියට බලලා ඉවරලා වඩාත්ම ඵලදායි නැකතක් තියෙන. නැත්නම් මේ කාලේ වැඩියෙන්ම ඒ කියන්නේ වැඩියෙන්ම හොඳ නැකතක් දුවන. හොඳම මහදසාවක් යන හොඳම වාසනාවක් යන කෙනාව මුලට දාගත්තොත් එහෙම අපිට වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් කැලු මහත්මයා මම දැකලා තියෙනවා. දැන් මම ඔය පූජා බහිරව පූජා දෙන්න ගියහම මම දැකලා තියෙනවා පෙලක්කේව අත්තිවාරම දාලා. අපි අත්තිවාරම් කපනකොට අර පොල් ගෙඩි දෙකක් තියෙනවනේ කිරි ගහක් කිරි ගත්ත කෙල්ලලා. දැන් පෙලක්කේව පොල් ගසුත් පැලවෙලා. ගහ ඇදිලා නැහැ. පෙලක්කේව අත්තිවාරම දාලා ඒවා කෙහෙල් ගස් හිටවලා කෙහෙල් කැන්නුත් හැදිලා. ගේ හැදිලා නැහැ. එතකොට පෙලක්කේව තියෙනවා කොහොම හරි පොඩ්ඩක් අටවගෙන ගිහිල්ලා පදිංචි වෙලා ඊටු ටික හැදෙන්නෙම නැහැ. පෙලක්කේව තියෙනවා මේගොල්ලන් මේ සම්පූර්ණ ගේ හදන්න සල්ලි තියාගෙන අත්විවරම දාලා තියෙන්නේ. නමුත් ළමයෙකුට ලෙඩ වෙලා නැත්තම් බාස් මේක මගදි දාලා යනවා බාස්ලා කීප දිනෙත් දාලා යනවා. නැත්තම් කවුරු හරි ගෙදර අසනීප වෙලා කවුරු හරි ගෙදර මැරිලා ඒ වගේ දේවල් වෙනවා. එතකොට මේකත් අපට වාස්තු විද්‍යාවට සම්බන්ධයිද? මේ තියෙන දෝෂ හින්දා හැම වෙන්න පුළුවන්ද? ඔව් රොෂාන් මහත්තයා දැන් මෙහෙමයි. දැන් ඕකයක් හදනකොට තව වරද්ද ගන්න තැන් කීපයක් තියෙනවා. ඒ තමයි දැන් ගේ හදන්න ගෙබිම සකස් කරලා සුද්ධ කරලා වැඩේ පටන් ගන්න මෙන්න මේ ටිකේ තමයි ගේ හදන්න කියලා බලනවා. හැබැයි සමහර වෙලාවට අපේට අදහසක් නැහැ මේ ගේ හදන්න ගන්න ගල් වැලි සිමෙන්ති ටික බාන තැනේ ගැටලුවක් ආවොත් මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් ගේ හදන්න බාස්ලගේ මඩුවක් අපි ගහනවා. මේ බාස්ලගේ මඩුව වයඹ දිශාවට වගේ ගැහුවොත් ගොඩක් වෙලාවට බාස්ලා ඉන්නේ නැහැ. ඔහෙ යනවා. ඊට පස්සේ දැන් සමහරලාවට ගෙදර බලන්න ඔබත් බලන්න බාස්ලා දාලා ගිහිල්ලා තියෙනවා නම් මඩුව හදලා තියෙන වයිඹ පැත්තේද කියලා. හරිද? එතකොට ඔබ හිතන්නේ තව ඊසාන පැත්තට වගේ වෙන්න අර තිබිච්ච ලොට්ට ඒක අපි කියන්නේ ගෙදර කළු ගල් ටික මේවා ටික ඕනෑවට වඩා බඩු ගොඩාක් මේ වාස්තු පුරුෂයාගේ හිස වැටෙන ඊසාන දිශාවට කියනවා. ඊසාන දිශාව කියන්නේ නිතරම පිරිසුදුව තියෙන ඕන තැන. සැහැල්ලුවෙන් පිරිසුදු තියෙන ඔළුව නිදහසේ තියෙන ඕන තැන. මෙතෙන්ට ගෙනලා සමහරලාවට කළු ගල් ලෝඩ් එක බානවා, ගඩොල් ලෝඩ් එක බානවා, ඔක්කොම ගෙනලා බානවා. එතකොට සමහරලාවට අර ගේ හරියට හදාගෙන යනවා. හැබැයි ගේ හදනකං බාස්ලා ඉන්න තැන වැසිකිලිය ගහනවා සමහරලාට ඊසාන්ට. ඒ ගහපු ගමම්ම අර ඔබ කිව්වාසේම වැඩ කරන්න බෑ මොන හරි ඒ වත්ය අයිති ගෘහ මූලිකයාගේ ඔළුව අවුල් වෙනවා. මේ බාස්ලා පිස්සු වැඩ කරනවා. ඊට පස්සේ ගෙදර ගෘහ මූලිකයටත් ඔළුව කෙලින්නේ නැහැ. මොකද්ද කරන්න ඕන කියලා තීන්දුවක් නැහැ. විවිධ ලෙඩ රෝග හැදෙනවා. ඕක ඊළඟ ගැටලුව තමයි අර ඔයාලට තියෙන ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි සමහර තැන් තියෙනවා රොෂාන් මහත්මයා ආරක්ෂාවල් අනම්මනම් දැම්මට සමහරලාට ආරක්ෂාව හිටින්නේ නැහැ කියලා කියනවා. ඒ හිටින් නැති වෙන්නත් අර මේ වැසිකිලි වලවල් වගේ දේවල් වැරදි තැන් මම ගොඩක් දැකලා තියෙන දෙයක් තමයි කලුම් මහත්මයා
තාවකාලික වැසිකිළියක් ඉදිරි කරනවානේ. ඔව්. ඔය වල කපන තැන උකට හොඳටම බලපාන. අනිවාර්යයෙන්. ඒ කියන්නේ බාස්ලා දැන් මාස දෙක තුන අවුරුද්ද අදිනවනේ මේ ගෙවල් හදන ලොකු බිල්ඩින් නම් හදන්න. එතකොට මේගොල්ලන් මේ කාල සීමාව මේ පාවිච්චි කරන වැසිකිලි වල තියෙන තැන කොතනද කියන එක ගොඩක්ම බලපානවා මේකට. අතිශය දැන් සංකීර්ණ ඔව්. වැදගත් දෙයක්. දැන් ඔය ආරක්ෂාව ගැන ගත්තාම කැලුම් මහත්මයා දැන් අපි ආරක්ෂාව දාලා එනවා. දැන් ආරක්ෂාව ඔක හරියට කරනවා නම් මේ බිම සකස් කරන්න අත්තිවාරම කපන්න කලින් තමයි බහිරු පූජාව දෙන්න ඕනේ. එතකොට මේක ආරක්ෂා කරනවා. අපි ඔක්කොම කරලා බහිරු පූජාව දීලා ආරක්ෂා කරලා ආවට පෙලක් වෙලාවට මේගොල්ලන් මේ බාස්ලා වැඩ කරනකොට සමහර විට මේ මුට්ටි ටික ගැලවිලා උඩ ඇවිල්ලා. අපට හරියට කියන්නේ නැහැ මේගොල්ලන් කොතනද අත්තිවාරම කපන්නේ කියලා. එතකොට මේ හරිය වලවල් කැපෙනවද කියලා කියන්නේ. අපි වත්ත හතර කොනේ වෙනම ආරක්ෂාවක් දානවා. ඊට පස්සේ ගේ හතර කොනේ වෙනම ආරක්ෂාවක් දානවා. සමහරට ඊළඟ පාර මොකක් හරි ප්‍රශ්නයක් කියලා අපි ගිහිල්ලා බලන්න එනකොට අර මුට්ටි ටික ගැලවිලා. අපි ආරක්ෂාව දාපු හතර කොනේ නෙමෙයි මේ ගේ හදලා තියෙන්නේ. ඉතින් මේක හරියට මේ දෙනගත් දැනගන්න ඕනේ මේක හරියටම කොතනද වෙන්නේ කියලා. දැන් මේ මට දැන් හොඳ දෙයක් මතක් වුණා කලුම් මහත්මයා. දැන් මේ නාය ගිහිල්ලා අපේ රට ලොකු ව්‍යසනයකටපත් වෙලා දැන් දවස් කීපයයි. එතකොට ඕකේ ගොඩක්ම නායයන්නේ කඳුආශ්‍රිත ප්‍රදේශවල තියෙන ගෙවල්නේ. නමුත් කඳුආශ්‍රිත ප්‍රදේශවල තව ගෙවල් තියෙනවා, හොටෙල් තියෙනවා, ලොකු ඉදිකිරීම් තියෙනවා. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් ගෙවල් නාය ගිහිලා තියෙනවා. පෙලක් ගම් පිටින් ප්‍රදේශ පිටින් නාය ගිහිලා තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාර ස්ථාන වෙන්න පුළුවන්, නැත්තම් පදිංචි මේ නිවෙස් වෙන්න පුළුවන් ගොඩක් ගියා. එතකොට සමහර විට මට හිතෙනවා මේ නායගිය ගෙවල් වලත් වාස්තු ප්‍රශ්නයක් තියෙන්න ඇතිද? රොෂන් මහත්තයා එතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේක දැන් මේ වෙලාවේ එක බලන අයටත් පොඩි වේදනාත්මක තත්වයකුත් තියෙනවානේ. එතකොට මේකේ මේ එකක් තමයි ඔව් එහෙම වාස්තු විද්‍යානුකූලව විශේෂයෙන්ම වැසිකිලි පද්ධති එහෙම නැත්නම් ආර්ථික මර්මස්ථාන ධනෙ ලැබෙන තැන් හානි වෙච්ච ගෙවල් වලට මේකේ හානිය වැඩි වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම වපසාරියක් අපි ගත්තොත් ඒක යම්කිසි ගමක්ම වගේ ගත්ත කියන්නකො. ඒ ගමකට වගේ සිද්ධ වෙන තැන් අපි මේක අපි න්‍යාම ධර්ම පහකුත් කතා කරනවා. ඍතු න්‍යාම, බීජ න්‍යාම, ධම්ම න්‍යාම, කම්ම න්‍යාම. එතකොට දැන් අපි පුද්ගලයෙක් විදිහට මගේ කේන්ද්‍ර සාහනේ යම්කිසි කුසලයක් ලැබෙන්න නැත්නම් අපේ මගේ මට යම්කිසි ආහාරයක් ලැබෙන්න තියෙනවා. කෑමක් ලැබෙන්න ඕන. හැබැයි මුළු ප්‍රදේශයටම තියෙන්නේ දුර්භික්ෂ සමයක් නම් මට කෑම ලැබෙනවා. හැබැයි අර අපි කේන්ද්‍රයේ තියෙන සුකෝපභෝගී නෙමෙයි. අර අය ඔක්කොටම කෑම නැහැ. මට ටිකක් ලෙව කාලේ ඉන්න හරි චුට්ටක් ලැබෙනවා. අන්න ඒ වගේ එකක් තියෙනවා. එතකොට මෙතනදී මේ වගේ න්‍යාම ධර්මානුකූලව නැත්නම් ස්වභාවික ව්‍යසනයක් වෙන තැන්වලදී අර වාස්තු විද්‍යානුකූලව තිබුණු අය නැත්නම් වාස්තු විද්‍යානුකූලව ගෙවල් දොරවල් තිබුණු අයගේ ගෙවලුත් නාය යනවා. අනිත් ගෙවලුත් නාය යනවා. හැබැයි ගොඩක් වෙලාවට වෙන දේ තමයි අරගොල්ලෝ වාස්තු විද්‍යානුකූලව ගේ හදලා තිබුණා නම් ගොඩක් වෙලාවට ඒ අයගේ අර අත්‍යවශ්‍ය බඩු මුට්ටු ටික කලින් ඇදගෙන කියන්නේ ගේ හානි වුණාට ගෙදර තිබිච්ච රන් රිදී මුතුමැණික් ඒක නැත්තම් ඔප්පු තිරාපු ටික වාහන ටික එහෙම නැත්නම් එයාලගේ බැංකු පොත් ටික පාස්පෝර්ට් ටික මේ වටිනා කියන උපකරණ ටික පරිස්සම් කරගන්න විශ්වය තුල ඉඩක් හම්බ වෙනවා. හැබැයි කැලුම් මහත්මයා දැන් ඒ කියන්නේ නුසුදුසු පරිසරයක නායන ස්ථානයක ඒ කියන්නේ අනුතුරු අංගවල තියෙන ස්ථානයක ගයක් හදන එකත් වාස්තු දෝෂයක්. ඒ කියන්නේ අපි එයාට සුදුසු පරිසරයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ගම් වතුරට යට නොවෙන, සුළු නාඩු වලට යට නොවෙන, ගිනි කඳු වලට අහු වෙන්නේ නැති, බූ පැලුම් වලට අහු වෙන්නේ නැතිව ඉඩ කඩන් ලෝකේ ඕන තරම් තැන්වල ඉන්නවා. දැන් උදාහරණයකට අපි හිතමුකෝ හොඳට වර්ග කරලා වාස්තු විද්‍යාව බලලා හොඳම තත්ත්වයේ ගයක් හැදුවාම ඒ ගේ අපි හිතමුකෝ යට අත්තිවාරම දාලා තියෙන්නේ හයිය නැත්තම් එහෙම මේ ගේ අනේක අහන්න දෙයක් නෙමෙයි. එතකොට මේ යට තියෙන අඩිතාලමේ ඉඳලම මේ වාස්තු විද්‍යාවට අයිති. හොඳට මහ පොළොවත් එක්ක බද්ධ වෙනවද නැද්ද කියන කාරණා. හොඳ නැකතක කරත් හොඳට මේක වාස්තු බලලා කරත් අත්තිවාරම් හොඳට දාලාද කියන එක බලපානවා. ඒ කියන්නේ සුදුසු පරිසරය බලපානවා. එතකොට දැන් ඇත්තටම මේ දැන් අපි හිතමුකෝ මේ නායකී ගොඩක් පැති තියෙනවානේ. දැන් සුනාමි ආපු පැති ටිකක් වෙනම තියෙනවා. මේ නායන පැති ටිකක් වෙනම තියෙනවා. ඇත්තටම මේ නුසුදුසු පරිසරයක්ද මේක අපි දැන් පෙලක් මිනිස්සු මට ඇහෙනවා නිතරම කියනවා මේක දේව සාපයක්. මෙහෙම සාප වෙන්න පුළුවන්ද? එතකොට මේ රටේ මොකක් හරි කරපු වැරද්දක් නිසා මෙහෙම වෙලාද? මිනිස්සුන්ගේ ඒ කියන්නේ පරිහානි මොකක් හරි මිනිස්සුන්ගේ තියෙන වැරදි ගති ආකල්ප නිසා මෙහෙම වෙන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් ගත්තොත් නම් මේ එහෙම රොෂාන් මහත්මයා සමහර අතීතයේ වුණත් පවතිනවා මහරහතන් වහන්සේ නමක්ව ඝාතනය කිරීම නිසා මුහුදුගොඩ ගැලුවා කියලා අපි කතාව අහලා තිනවා. ඒතකොට මේ වගේ මිනිස්සු ආධ්‍යාත්මිකව පරිහානියටපත් වුනහම නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔය අවුරුදු නැකත් කතා කරන රොෂාන් මහත්මයා අපි කතා කරනවානේ මේක නැති කරගන්න පුළුවන් හොඳම දේ තමයි හරි නැකතකට සියලු දෙනා එකතු වෙලා ඒ කාර්මුණක වැඩ කිරීම කියන කාරණාව. ඉතින් කැලුම් මහත්මයා දැන් ඕවා අපි දිගට හැබැයි හරි නැකතකට වැඩ කරන්න ඕනනේ. ඕවා අපි දිගටම කතා කරා. කතා කරපුවාම මිනිස්සු කතා කරන කෙනාට බයිනවා. මේක මෙහෙම නෑ. දැන් මේ දැන් සිංහලෙන්ම කිව්වොත් එහෙම ඔය උඹලා නැකත් අපි අවුරුදු ගාණක් කරලා අපිට මොකද උනේ? නැකත් වලින් මොනවද ලැබෙන්නේ කියලා අහනවා. මාත් රොෂාන් මහත්මයා කිව්වනේ මේ පහුගිය අවුරුදු කීපෙම නැකත් වැරදි කියන කාරණාව. ඉතින් ඇයි මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැත්තේ? අපි නැකත් වැරදි කීදිත් කිව්වනේ මේ වගේ ව්‍යසන සිද්ධ වෙනවමයි දිගටම කියන කාරණාව. එතකොට මේ ඇයි හේතුව එදත් මම කියපු කාරණාව තමයි අපි ඔක්කොම එකතු වෙලා වැරදි නැකතක විනාශ වෙන නැකතක වැඩක් පටන් අරගෙන ඉවරලා ඒක අපි කියන මූ ගෙයක් අපි ඔක්කොම ලංකාවේ කට්ටියම එකතු වෙලා තනි ගෙයක් හදනවා කියලා හිතන්නකෝ. ඒ ගෙදර ලංකාවේ කට්ටියම එකතු වෙලා වැරදි නැකතකට මුල් ගලා තියෙනවා. පස්සේ එක එක්කෙනා ගිහිල්ලා මේ දොරක් හදන්න අලුත් නැකතක් හැදුවට ඒකට බඩුවක් ගන්න අලුත් නැකතක් හැදුවට වැඩේ පටන් ගන්න මුල වරද්දගෙන තියෙන්නේ. ඉතින් අපිත් මේ අවුරුදු නැකත් ඇතුලේ වුණත් මේක මේ මුල වරද්දගෙන තියෙන්නේ. ඒ නිසා අවුරුදු නැකත්වල මුල වරද්දගෙන තියෙනවා. දැන් සමහරලාට පොය ගැනත් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම වරද්දගෙන ඒක මැද්දේ අපි මේ චූටි චූටි කැලේ ටිකක් ගන්නවා. වාස්තු විද්‍යාව කතා කරන්න ආවට දැන් මේ වෙලාවේ තියෙන රසවත්ම මාතෘකාව පොහොය. ඇත්තටම මං කැමති ඔබතුමාගෙනුත් ඒකේ අදහසක් ගන්න. දැන් උදාහරණයකට රජයෙන් පත් කරලා තියෙන පොහොය කමිටුව මැයි 1 වෙනිදා වෙසක් පොහොය කියලා නම් කරලා තියෙනවා. මැයි 1 වෙනිදා සිත නැකත තමයි යෙදෙන්නේ. ඊට පස්සේ මැයි 30 තියෙනවා පොයක්. ඒක යෙදෙන්නේ විසා නැකතේ. ඔබතුමාගේ මට කෙටියෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ඕනේ. ඔබතුමා පිළිගන්නේ නියම වෙසක්. නියම වෙසක් දවස මැයි 1 වෙනිදා එන වෙසක් එකද නැත්නම් මැයි 30 එන වෙසක් එකද? ඔබතුමාගේ කියන්නේ ඔබතුමාට කැමති උත්තරයක් ඔබතුමාට දෙන්න පුළුවන්. අපි බලපෑමක් නැහැ. ඔබතුමාගේ මතය මට දැනගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් පිළිගන්නේ මැයි 30 වෙනිදා විසා නැකත වෛශාඛ නක්ෂත්‍රයේ තියෙන ඒක තමයි මම පිළිගන්නේ. එතකොට මැයි 1 වෙනිදා මේ රජයේ තියෙන මේ කැලෙන්ඩරේ තියෙන එක ඔබතුමා පිළිගන්නේ නැහැ. ඔව් ඒක රජයේ එක කියයි. නමුත් මම නම් පිළිගන්නේ සහ මම මගේ පෞද්ගලික කරන වතාවත් ටිකක් තියෙනවා වෙසක් පුර 15ක දවසට. ඒ වතාවත් ටික මම කරන්නේ මගේ ගෙදර සාමාන්‍ය මගේ වාලම්පුරි සම්බන්ධව කරන වැඩ ටිකක් තියෙනවා. මේ ආදී වැඩ ටිකක් තියෙනවා. ඒ ඔක්කොම මම කරන්න සැලසුම් කරලා තියෙනවා මැයි 30 වෙනිදාට. එතකොට අපි දැන් මැයි 30 කරන්න ඕනේ එක මැයි 1 වෙනිදා කරොත් එහෙම ඕකත් රටට ප්‍රශ්නයක් වෙයිද? මම විශ්වාස කරනවා ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද පොහොය කියන එකට අපි කරන්නේ සඳ මුල් කරගෙන. සඳ කියන එකෙන් අදහස් කරන්නේ අපි ජ්‍යොතිෂානුකූලව ගත්තොත් සිත. එහෙනම් සිත ඒ කියන්නේ අර දැන් මෙතන අතනතර එක සිත දෙතැනක නතර වෙලා වගේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඒ නිසා මේක මම හිතන්නේ මේ වෙලාවේ හරි මම හිතන්නේ ආණ්ඩුව පොඩ්ඩක් මැදිහත් වෙනවා හොඳයි. ඔක අපි ගිය අවුරුදු වල මේ රාජ්‍ය නැකත් කමිටුව සම්බන්ධ කාරණාවලදීත් කියපු ආණ්ඩුව මැදිහත් වෙයිද? මම හිතන්නේ නෑ. නමුත් මැදිහත් වුණොත් මං හිතන්නේ ඒ අයට හොඳයි. මොකද හේතුව මේ දැන් අපේ රට යන්නේත් යම් ව්‍යසනයක් සිද්ධ වෙලා මිනිස්සුන්ගේ හිත මහා පීඩාවකට පත් වෙච්ච කාලයක්. එහෙනම් පොහොය කියන එක වැරදුනහමත් සිත නැත්නම් මනසට තමයි මේක බලපාන්නේ. එහෙනම් බහුතරයක් මිනිස්සුන්ගේ සිත්වලට මේක තදින් බලපාන කාරණාවක් බවට පත් වෙයි. එතකොට මොකක්ද ඊළඟ අවුරුද්දක් විතර කාලේ මිනිස්සුන්ගේ හිත පිරිහෙන්න, හිත කඩා වැටෙන්න, හිතේ ආධ්‍යාත්මික ශක්තිය අඩු වෙන්න, එහෙම නැත්නම් අර අපි බලාපොරොත්තු වෙච්ච දැන් ආණ්ඩුවටත් මේ වෙලාවේ ඕන ඇති මිනිස්සු ඔක්කොමලා එක තැනකට මනසින් එකතු කරගන්න, ඔය වැඩ කටයුතු ටිකට මනසින් මිනිසුන්ව එකතු කරගන්න වැඩ කටයුතු වලට මේක මං හිතනවා බාධාවක් වෙයි. හරි නැකත් හරි දවසට වෙසක් පොයේ සමරුවේ නැත්තම්. ඔය කැලුම් මහත්මයා ඔබ දැන් රසවත් තොරතුරු ටිකක් අපිට දෙනවා. මට තව අහන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් කාල වේලාවත් ප්‍රශ්නයක් වෙනවා. මට කෙටියෙන් සඳහනක් කරන්න ඔබතුමා මේකට උත්තරයක් දෙන්න කැමති වෙයිද දන්නේ නැහැ. මම ඔය ගැන කීප වතාවක් කතා කරලා තියෙනවා. මොකද වාස්තු ශිල්පයට ඒක ගොඩක් අයිති. අපේ දැන් දැනට පවතින වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක් රැස් වෙන අපේ තියෙනවානි පාර්ලිමේන්තුව. එතකොට ඔබ දන්නවා පාර්ලිමේන්තුව වතුරෙන් වට වෙලා තියෙන භූමි ප්‍රමාණයක තමයි ඒක හදලා තියෙන්නේ. ඊට කලින් තිබුණු එක කොළඹ තියෙනවා. ඒක අපි කියනවා දැන් ලේකම් කාර්යාලයද ඒක. ලේකම් කාර්යාලය කියනවානේ පරණ පාර්ලිමේන්තුව රැස් වෙච්ච තැනට. එතකොට ඒ කාලේ අපේ රටේ දුවපු හැටි දැන් දුවපු හැටි බලපුවාම අපිට හිතෙනවා
මොකක්දෝ මේක ප්‍රශ්නයක් තියෙනවා දෝ කියලා හිතනවා. එතකොට මේක වාස්තු විද්‍යාව බලලා හදලා තියෙන්නේ මේක රටට ගැලපෙනවද මේක ප්‍රශ්නයක් තියෙනවද මගේ හිතේ ඔකට උත්තරයක් තියෙනවා මම ඒක නොකිය ඔබතුමාගේ උත්තරේ ගන්න කැමතියි. පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. මම මේක මීට අවුරුදු 6කට විතර කලින් පත්‍රයට ලිව්වා. ඔබතුමා කතා කරාද මේක අවුරුදු කලින්? 4කට විතර කලින් මම දෙපාරක් පුවත්පතේ කියන්නේ ප්‍රධාන ලංකාවේ පත්‍ර දෙකකට මේක ලියලා තියෙනවා. මොකද අපි ගයක් හදන කොටත් කියනවා සුදුසු භූමියක් තෝරගන්න ඕන කියන කාරණාව. ඒක භූමිය මේ මඩේ යටවත් වෙච්ච මේක පාර්ලිමේන්තුවේ සුසු භූමියක් නෙමෙයිද? ඔබ දැන් පාර්ලිමේන්තුව වටේටම තියෙන වතුර කියලා කියන්නේ හැමතිස්සෙම සෙලවෙන එකක්. මම වගකීමෙන් කියනවා. මම ඕක පළවෙනි ගිය සැරේ කිව්වා පහුගිය ආණ්ඩුවටත් සාමාන්‍යයෙන් 3-2කට ආසන්න බහුතරයක් තිබුණා ආණ්ඩුවක් තිබුණා. ඔය 3-2කට බහුතරයක් තියෙන ආණ්ඩුවේ බහුතරයක් පිටස ආපු වෙලාවෙත් කිව්වා ඔයගොල්ලෝ මේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රශ්නයක් ඒක විසඳගෙන එක්ක අලුත් පාර්ලිමේන්තුව කියන්නේ අලුත් තැනකට පාර්ලිමේන්තුව අරන් යන්න ඕන. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ අවට තියෙන දෝෂ ටික අඩු කරගන්න ක්‍රම තියෙනවා. ඒ අඩු කරගන්න ඕන ක්‍රමයකට හරි ඔයගොල්ලෝ යන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඔය 3-2 තිබුණා කියලා බහුතරේ එක මතයක තියාගන්න බැරි වෙනවා. ඔක දෙදරලා යනවා. දැන් කලිනුත් ආණ්ඩුවේ 3-2 තියලා හරියට වැඩක් කරාදෝ කියලා මිනිස්සු හිතනවා. කියන්නේ ඒක පිරිහුණා. දැන් මේකේ ඊටත් වැඩිය බලයක් තිබිලා තවම කෙරිච්ච දෙයක් නැහැ. එතකොට ඒක මේ බලපානවද? බලපානවා කියලා කියන්නේ මේක අවට මේ ජලාශයක් ඇතුළේ මේක තියෙන්නේ. එතකොට මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ජීවත් වෙන අය තනි පක්ෂයක් විදිහට බහුතරයේ තිබුණාට එයාගේ අභ්‍යන්තරික මානසිකත්වයෙන් ඒගොල්ලෝ ඒකාත්මික නැහැ. ඒ කියන්නේ ලෝකෙට පේන්න එකට හිටියට ඉතින් ඉස්සරලා දැන් මේ ආණ්ඩුව මතකලේ කලින් ආණ්ඩුවත් ගන්නකො ඒගොල්ලෝ දැන් අපි දැන් මේගොල්ලෝ චෝදනා කරා දැන් මේ පවතින ආණ්ඩුවනේ මේ අතීතයක ගත්තත් ලේසියිනේ. ඒතකොට අතීතයේ කට්ටියත් එකටම හිටියා වගේ හිටියට එකට නැහැ. අභ්‍යන්තරික වශයෙන් ලෝකෙට පේන්න එකට හිටියට කරන්නේ ඔබට විරුද්ධව මම මට විරුද්ධව එක ඕන දේවල් තමයි තියෙන්නේ. මෙතනදිත් බොහොම පැහැදිලිව මේ අයටත් ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අයගෙත් මේ මානසිකත්වය එකක තියාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව මේකට විසඳගත්තේ නැත්නම් සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් යනකොට නැත්නම් ආණ්ඩුවක කාලය අවුරුදු 3 වගේ සම්පූර්ණ වෙනකොට අභ්‍යන්තරික පක්ෂ අභ්‍යන්තරික ප්‍රශ්න ඇති වෙලා ඒ පක්ෂය ඇතුලේ කණ්ඩායම් විසින් ඒක කඩාගෙන කොහෙට යන්න බලයි. එහෙම නැත්නම් ඇතුලේ කෑලි 2-3කට කැඩෙන්න පුළුවන්කම තියෙනවා. පිරිසු ඒ කලකිරලා සමහර කට්ටියක් කියයි නෑ එක කට්ටියක් වැඩ කරනවා අනිත් අය කලකිරලා පැත්තකට යනවා. ඔය වගේ මොනවා හෝ ආකාරයක මානසිකව නැත්නම් මනස මුල් වෙච්ච කලකිරීමක් එක්ක අභ්‍යන්තරික ගැටලුවක් නිර්මාණය වෙනවා. මතකද අපි අර මේ 24 අවුරුදු එකක් ගැන කතා කරනකොට ඔතන මතකද මෙතන ඇතුල් වෙන තැන ගේට්ටුව ළඟ තිබුණු ගහ කඩන් වැටුණා. ඔව්. මම ඔයාලට අපි ඒක කතා කරමු කිව්වනේ. එතකොට මේ ප්‍රශ්නේ වෙලාවේ ඒකත් බලපෑවා. දැන් සමහර විට අපි දැන් ගෙදරක තීරණ ගන්න වෙලාවක වුණත් අපි රණ්ඩුවක් ගිහිලා තිබුණොත් එහෙම අපේ මනස අවුල් වෙනවා. එතකොට අපි ගන්න තීරණ වෙනස් වෙනවා. දැන් ඇත්තටම ඕක කිව්වහම මාර ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ නේද? ඔව් පොඩ්ඩක් සමහරවිට ඉතින් මේ මිනිස්සු ඉතින් ඒක වැරදි තැනකින් හෝ නැත්නම් මිනිස්සු මානසිකව සමහරවිට ඉතින් වෙන තැනකින් ගන්නත් පුළුවන් ඉතින්. නෑ උඩට ඇත්ත මේක කියන්න එපා. දැන් අපි අපේ ශිල්පයෙන් අපි උත්තරයක් දෙන්න එපා මේක. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම ගත්තාම දැන් අපි දැන් හාමුදුරුවරු උපසම්පදා වෙනවනේ. එතකොට උපසම්පදා වෙන්න ගන්න නම් නියම තැන. ඔව් ඔක පොහේ ගියක් ඇත්තටම. දැන් සාමාන්‍යයෙන් ගංගාරාමයේ මැද තියෙන සීමා මාලකයේ තියෙන බේතන ගංගාරාමයේ තියෙන සීමා මාලකයේ ඒ වගේ තමයි. ඒක හාමුදුරුවරු අර මහාන කරාට පස්සේ උපසම්පදා කරන තැන. ඒ කියන්නේ සම්පදා කියන්නේ සම්පත්තීන් ටික ඒ කියන්නේ එකතු කරපු සම්පදා කියන්නේ සම්පදා. ඒ කියන්නේ අර එකතු කරගත්ත දේවල් නැත්නම් අපි තියෙන ලෞකිකයේ එකතු කරගන්න දේවල් පොඩ්ඩක් විසිරුණා වගේ වැඩක්. ඉතින් විසික් කළා නැතිනම් අයින් කළා දානවා වගේ එකක්. ඒතකොට ඇත්තටම ගත්තොත් ඕකනේ වෙන්නේ. මම ඒක තමයි කිව්වා අර ඕක කට්ටිය දැන් කණ්ඩායමක් 150ක් 3-2ක් එකතු කරගන්නවා. එකතු කරගෙන එතෙන්ට ගිහිල්ලා ඉවර වෙලා ඒක සම්පදා කරලා දානවා අයින් කරලා විසිරුලා දානවා. ඒතකොට එකතු වෙලා එතෙන්ට ගියාට පස්සේ එකමුතුකම නැති වෙනවා. ඔය ඇත්තට මිනිස්සු මොනවා කිව්වත් තේරුම් නැති වුණාට පාර්ලිමේන්තුවේ තියෙන තැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මඩ ගොඩකනේ තියෙන්නේ. ඕක ප්‍රශ්නයක්. මඩ සහිත තැනක නම් වංක ජනගමක මේ මඩ තැනක දිනකොට එරිච්ච තීරණ තමයි ගන්න. ඉතින් රටම එරෙනවා. අනික යනකොට කියලා ගිය එකක්වත් මිනිස්සු උතන කරන්නේ නැහැ. ඒ අයි අතෙන්ට ගියාට පස්සේ අතහැරෙනවනේ. ඒ උපසම්පදා කරනවා කියන්නේ මේ තියෙන මහා සමාජයෙන් අයින් කරලා වතුරක් මැදට ගිහිල්ලා වෙලා ඒක තියෙන ටික වෙනස් කරලා ගන්න එකනේ කරන්නේ. ඒතකොට මේ මහා සමාජයක නෙමෙයි අතෙන්ට ගියාට පස්සේ ඕක මිනිස්සු බලපුවා අපට බණී මේ රටට මෙච්චරලා තියෙනකොට පාර්ලිමේන්තුව අයින් කරන්නේ. ඒ වුණාට ඒවයි ලොකු විවේකයක් තියෙනවා. රටේ ඉස්සර මිනිස්සු රටක පාලකයෙක් අගනුගුරක් හදනකොට රාජ මේ මාලිකාවක් හදනකොට ඊට පස්සේ ඒව මහා විදිහට බැලුවා. ඔබ අදටත් ගිහලා බලන්නකො පරාක්‍රම මේ පොළොන්නරුවට ගිහිල්ලා වෙලා කොහොමද මේ සප්තමහල් ප්‍රාසාදවල හදලා තියෙන විදිහ. අනික දැන් චන්ද්‍රිකා මැතිණියකින් ආපුවාම වර්තමාන අනුර කුමාර වෙනකම්ම මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේත් නැහැ. අඩුම ගානේ කවුරුවත් ඒක කතා කරන්නේ
කරන්නෙත් නෑ. කතා කරන්නෙත් නෑ. දැන් ඕකට කරනවා නම් හොඳම කෙනා අපේ මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා. ඔව්. එතුමාට ඕක කොහොමත් කරන්න කරන්න තිබුණා. තිබුණා. ඒ කරෙත් නෑ. කවුරුත් කරන්නේ නෑ. 159 හොඳම උදාහරණේ 159ක් ඉන්න ආණ්ඩුවේ මේ ගම් වතුර වෙලාවේ මම Facebook එකකින් දැක්කා හඳුන්නෙත්ති බෝට්ටු අපෙන් ඉල්ලලා තිබුණා. අපි හඳුන්නෙත්තිකින් බෝට්ටු ඉල්ලන්න ඕනේ. හඳුන්නෙත්ති Facebook එකේ දාලා තමයි බෝට්ටු දෙන්න කියලා. ඉතින් අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ. උනාට කවුරු මොනවා කිව්වත් ඇත්තටම මම පිළිගන්නවා මේක ලොකු ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුවේ පිටලා තියෙන භූමිය තියෙනවා කියලා. මොකද මේ මොන ආණ්ඩුව බලය තියදී ආවත් ඒ කට්ටිය බලයක් එකතු කරගෙන එනවා පිටින් අතෙන්ට ආපු ගමන් බලය. ඔය කැලුම් මහත්මයා මට හරි ආසාවක් තියෙනවා කවුරු හරි දැන් මේ රජයෙන් අපි දන්නේ අපිට කියලා කරන්න බෑනේ. ඔව්. රජයේ කවුරු හරි අවසරයක් දුන්නොත් මූලිකත්වයේ ගත්තොත් එහෙම මම හරි කැමති ඔය පාර්ලිමේන්තුවේ ප්ලෑන් එක පොඩ්ඩක් බලලා ඕකේ වර්ගේ බලලා මොකද වෙන්නේ කියලා හරියටම ටක්කෙටම කියන්නේ. ඒ කියන්නේ මොනවා වෙයිද කොහොමද ඕකේ කුස්සිය තියෙන්නේ කොහෙද කවුරු හරි අපට අවසර දෙන්න එපා. මොකද වෙන්නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා හරියටම බලන්න දුන්නොත් මම කැමතියි මම ඒක බලලා හරියටම බලාපලයි කියන මොකද වෙන්නේ කියලා. උදාහරණයකට මට හිතෙනවා ඕකේ තියෙන වර්ගයේ ඔක්කොම එක ගත්තාම සමහර විට මේ පාර්ලිමේන්තුවට ගියාම මිනිස්සුන්ට වැඩිපුර බොරු කියන්න හිතෙනවද වැඩිපුර හොරකම් කරන්න වගේ සිතුවිලි පහළ වෙනවද කියලා මට නම් තේරෙන්නේ. එහෙම වාතාවරණයක් දන්නේ ඔකේ තියෙන්නේ. කොහමද අපිට මඩ වෙච්ච වතුරක්නේ පැටිකු වැඩිපුර වටේ තියෙන්නේ. ඒතකොට පිරිසුදුම වතුරකුත් නෙවෙයිනේ තියෙන්නේ. එතකොට සුදු පැහැති වතුරකට වඩා ඔකේ ගොඩාක් වෙලාවට බොර පැහැති වතුරක් තමයි ගොඩක් අවස්ථාවලදී දකින්න හම්බ වෙන්නේ. එතකොට වටේ තියෙන සමහරලාවට මඩ වතුර තමයි වැඩි වෙනකොට මේ පැත්තට එන්නේ. දැන් ගම් වතුර වෙලාවටත් මේ පැත්තට වැඩිපුර වතුර එන්නේ බොර වෙච්ච වතුර. එහෙනම් අපිරිසුදු වතුරක් මැද්දේ ඉන්නකොට එහෙනම් මේ මිනිස්යන්ගේ සිතුත් මොනවා වුණත් අපිරිසුදු සහ දූෂ්‍ය තත්වයකට පත් වෙන්නට අවශ්‍යයි. හැබැයි හරිනම් මේ උත්තරීතර ස්ථානයේ මම හිතන්නේ ටිකක් උස් තැනක හොඳ පිහිටි පොළවක ඝන පසක් තියෙන තැනක හොඳ මේ පරිසරයක් ඇතුලේ තියෙනවා. මම හිතන්නේ මේකේ බලලා තියෙන්නේ නිකන් පොඩි ලස්සනට හදන්න පොඩි මේක හරි මේක ඇත්තටම හොඳයි හොටෙල් එකක වගේ නම් හොටෙල් එකකට වගේ නම් මේක හොඳයි. ඔය ඇත්තටම අද රසවත් කරුණු ගණනාවක් කතා වුණා. ඇත්තට මේක රසවත්ම කතාව ලංකාව පාලනය කරන රට පාලනය කරන මේ කට්ටිය එකතු වෙන තැන මේ පාර්ලිමේන්තුව තියෙන තැන සුදුසු පරිසරයක් නෙමේ නුසුදුසු පරිසරයක හදලා තියෙන්නේ. මේ ගන්න තීරණවලත් අපට ප්‍රශ්න තියෙනවා. රට හැමදෑම එක තැන පල් වෙන්න මේ වගේ තත්ත්වයකට පත් වෙන්න ඇත්තටම මේ පාර්ලිමේන්තුව පිහිටලා තියෙන තැන බලපානවාද කියලා ඔබත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපට නම් අතීතයේ ඉඳලා මේකේ ප්‍රශ්නේ තේරුණා. ඔබටත් මේක තේරෙනවද? ඔබත් පොඩ්ඩක් බලන්න එදා ඉඳලා මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ රටට මොකද වෙන්නේ කියලා. ඇත්තටම කලුම් මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි. පුරා පැය භාගයකට වැඩි වෙලාවක් අපි එක අදහස් හුමාරු කරගත්තා. ඉදිරියේදී අපි මෙතුමව ගෙන්නන්න ලෑස්ති මේ සම්බන්ධව සාකච්ඡා කරන්න. මේක බලන හෙළ රහස් channel එක බලන්න ඔබට මොන හරි වාස්තු විද්‍යා ගැටලුවක් හෝ ජ්‍යොතිෂය පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අපට දන්වන්න අපට මෙසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් අපේ නම්බරේ තියෙනවා WhatsApp කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපි ඒකට උත්තර දෙන්න ලෑස්ති. අපි කලුම් ගුරුතිලක මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපි ඒක එකතු වීම පිළිබඳව. ආයිබෝන් බුදුමාට. ආයිබෝන්.